හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ තියෙන්නේ 2012 Most Wanted ගේම් එකේ Porsche 918 Spider Sunset කියන කාර් එක. ඉතින් ඒකේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද කාර් එක කියලා. මේක ඉතින් මේක Most Wanted 5 race එක වින් කරපුවම තමයි හම්බ වෙන්නේ. අපි දැන් බලමු කාර් එක කොහොමද. සද්දේ තියෙන හොඳයි ටික සාමාන්‍ය හොඳයි. මොකද මම දැක්කේ මේක පොඩක් ස්පීඩ් වගේ හිතෙනවා. බලමු පොඩක්. මේකේ ලුක් එකකුත් තියෙනවා. මේකේ සයිලන්සර්ස් තියෙන්නේ නේද? හරි. සයිලන්සර්ස් තියෙනවා. මම ඒකට වැඩි ලොකු කැමැත්තක් නෑ. ඒ වුණාට අපි බලමු කැමති නැති හේතුව මම පස්සේ කියන්න ඕගොල්ලන්ට. බලමු මේක කොහොමද කායක කියලා. වව් මේක හොඳ පිකප් එකක් තියෙනවා ඈ. පිකප් හොඳයි. ටොප් ස්පීඩ් මට හිතෙන්න හොඳ වෙන්න ඕනේ. මොකද මරු මේක කියන්නේ මේ මොඩිෆයි කළා නැතෝ මේ ගානට ස්පීඩ් යනවා කියන්නේ මේක මරු ඈ. මම මේක ටෙස්ට් ඩ්‍රයිව් එකක් කියලා මේක මේ හැන්ඩලිනුත් මරු ස්පීඩ් ටොප් ස්පීඩ් එකමත් මරු. අපි මේට රේස් එකක් ගිහලා මේක මේ නොස් එහෙම හදාගෙන මොඩිෆයි කරලා ගමු. ෆ්‍රෙන්ඩ්ස් මම මේක දැක්ක විදිහට මේ කාර් එකේ තියෙන්නේ කලර්ස් දෙකයි. කියන්නේ අනිත් කාර් වල කලර්ස් 4-5ක් එහෙම තියෙනවා. නමුත් මේකේ තියෙන්නේ මේ මෙන්න මේ වයිට් මේ තියෙන ඩාර්ක් ෂයින් මේ ඩාර්ක් සිල්වර් එකයි අනිත් එක වයිට් එකයි. මේ දෙක කලර්ස් දෙක තමයි මේ කාර් එකේ තියෙන්නේ. අවුලක් නැහැ. මම ගොඩක් මේ කාර් එකේ මම බලාපොරොත්තු වෙනවා. එතන අපි ගිහිල්ලා බලමු මේ රේස් එකට තියෙන පළවෙනි රේස් එකට මම යනවා එහෙනම් දැන්. රේස් එක මම හිතන්නේ යස් මේ රේස් එක මම ගහලා තියෙනවා. මේ කලින් ඔයගලන්ට වීඩියෝ එකක් දාලාත් ඇති. මම මේක කියන Porsche මම ගත්ත පළවෙනි කාර් එක කියන Porsche Panamera Turbo S කියන කාර් එක. ඒකේ මම පැද්ද මේ රේස් එක ඒකත් මම ගත්තේ මේ පළවෙනි රේස් එක විදිහටම. හරි මේකමයි කන්ඩිෂන් කරගන්නත් එක්ක තමයි මේ රේස් එකට යන්න. අපි බලමු මේ රේස් එක ගහලා. හරි ඉතින් මේ විදිහට මේකේ සාමාන්‍ය හොඳ ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේ बैलेंस है टिक හොඳයි. ඕ ෂිට් ෂිට් බයික් පාරට වටනේ මේකෙන් යන්න පුළුවන් වේද? පුළුවන් ලයින් එක ෂිට් ගණන් ප්‍රවිස් ඉතින් කොහොම තමයි පොඩ්ඩක් දන්නද ඩෑම් වෙනවා ඩූම් වෙනවා. අපි එහෙනම් ගිහලා බලමු රේස් එකේ මේ අර අනිත් Porsche එකේ නම් මම මෙච්චර වැදුනොත් මට මේ රේස් එක වින් කරගන්න බැරි වෙන ලයින් එක තිබ්බේ. මේක කොහොමද කියලා පොඩ්ඩක් අපි බලමු. ඉතින් මම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද මම කලින් කිව්ව විදිහට අර මේ සයිඩ් සයිලන්සර් තියෙනකොට කාර් එකේ කිසි ගතියක් නැහැ. නිකන් මේකනේ අර සද්ද නෑ. මම කියන්නේ නිකන් පේන්නේ නෑනේ. අර බෑක් ෆයර් එකේම ලස්සනට වදිනවා පේන්නේ නැහැ සාමාන්‍ය තුනොස් දැන් ගතියක් නෑ. නිකන් ඉලෙක්ට්‍රික් කාර් එකක් වගේ සද්ද තියෙනවා. එහෙම නෑ. මම කියන්නේ මේක හොඳයි වුණාට මත යනවා ඉතින් යන උලන්නේ ඉතින් චිප් නතර නෑ. ඔය තමයි මේක කාර් එක බැලන්ස් ගතිය තියෙනවා හොඳට. ස්පීඩ් මාරු මම තාම හදලත් නෑ මොඩිෆයි කරලත් නෑ. මේ ගත්ත ගමන් යන කාර් එක පළවෙනි එක මේක ගහ ගන්න පුළුවන් වෙනවා කියන්නේ ඉතින් මාරු පොඩ යන්නට යනවා. ඉතින් මේ බලමුකෝ තාම දෙන ලැප් එක යන්නේ. මේ රේස් එක මම Most Wanted මේක මොකක්ද Porsche Panamera Turbo S කියන කාර් එකකින් ගහුවා. ඒක ටිකක් ඒකෙදි ගහ ගන්න පොඩ්ඩක් මේ වුණා. මේකේ බැලන්ස් එහෙම හොඳයි. ටොප් ස්පීඩ් එකත් හොඳයි. බැලන්ස් හොඳයි. මේ මොඩිෆයි කරලා ගත්තාම මගේ අර R35 කටත් වඩා හොඳයි වෙයි කියලා හිතෙනවා. නමුත් මම 35 කට ගොඩක් කැමතියි. මේ ඒක නිසා තමයි දැන්ට ගහපු Most Wanted race ඔක්කොම ඔයගලන්ට වෙන්නේ නැති මම ගහලා තියෙන්නේ මේ 35 කින් R35 කින්. ඉතින් බලමු මේක වෙනස් වෙයිම කියලා මං කියන්නේ. මම මේක පටන් ගත්තේ කොහොමද R35 කින් ගන්නවා කියලාම තමයි. මේ Most Wanted අන්තිම එක යනකම් අපි බලමු මේ කීයද ලක්තුනාද ඉවරනේ. මේක ඉවරනා මේ කියනකොට මම නොස් හම්බෙන්නේ පළවෙනි රේස් එකේ නොස් හම්බෙනවා සාමාන්‍යයෙන්. බලමු මේකේ තම්බු වෙයිද කියලා. ඔයාලට පේනවා ඇති Most Wanted පහේ ඉන්නේ දිනලා දෙනවා. හරි. ආව නොස් යස් හම්බුණා. හරි. කන්ඩිෂන් හම්බුණා. හරි මේ නොස් හම්බුණා. බලමු. තෙල්ල
දාලා තියෙන්නේ වාහනේ නම් ටික දන්නේ නැති ඉතින් ඕ යස් නොස් තියෙනවා හරි මං කියේ මේක පොඩි ලස්සනක් තියෙනවා සයිලන්සස් නෑ අවුලක් නෑ උන අවුලක් නෑ හරිය ස්පීඩ් හොඳයි සුපිරි ඔය ටික තමයි ඉතින් කියන්නේ මේ බැලන්ස් එකම තියෙනවා හොඳට කා එක කියන්නේ හෑන්ඩ් බැලන්ස් කියන්නේ මේ බර අඩුයි වගේ වුණා තියෙනවා ඒ නමුත් මේ කන්ට්‍රෝලින් හැම හොඳයි මේ කාර් එකේ සාමාන්‍ය අනේ අර GTR එකටත් වඩා හොඳයි වගේ හිතෙනවා නම් හරි ටොප් ස්පීඩ් එකත් හොඳයි එතනම GTR එකට වඩා හොඳයි කියලා මට හිතෙනවා ඒ වුණාට GTR එකේ තියෙන ආසාව තියෙන්නේ හරි හරි ෆ්‍රෙන්ඩ්සින් එහෙනම් මේ අපි මේ කායගේ නොස්සෙම හදලා මොඩිෆයි ටිකක් දෙකක් කරා කරනකොට මේ ගිහිල්ලා බලමු මේ කොහොමද අනිත් රේස් එකට ඊළඟ රේස් එක මම ඊළඟට ඇවිල්ලා තියෙන එකක් ගන්න එක මීඩියම් රේස් එකක් තියෙන හරි ස්පෝර්ට් ස්ප්‍රින්ට් මම මේකත් ගහලා තියෙනවා වගේ මතකයි ඕ යස් මේකත් ගහලා තියෙනවා මේක ඉන්ට්‍රෝ ගන්න වැඩක් නැහැ නේ කලින් උරන්ට වීඩියෝ එකක් දාලාත් ඇති මට හිතෙන විදියට ඔව් ෆ්‍රෙන්ඩ්ස් මම මේකේ කලින් මොඩිෆයි කරාට පස්සේ වෙනසක් කියලා මට ලොකුවටම මේකේ තේරෙන්නේ මේ ගන්න නැහැ අර මම කලින් කිව්ව විදියට මේක මේ කාර් එකේ මේ බර අඩුවීමත් නෙමෙයි බර පොඩ්ඩ වැඩි මේ කියලා පොඩ්ඩක් තේරෙනවා ඔතන පෙරන මේ අර කාර් එක වැදුනහමත් වැඩි මේක විසිකන්නේ කියන එක කියන්නේ මේ බර මට මම හිතන්නේ මේක මේ දැන් මේක බර තියෙනවා බර තියෙන කියන්නේ මේ කන්ට්‍රෝලින් හොඳයි බර තියෙනවා බර නැති නේ බර තියෙන සමාන මේ කන්ට්‍රෝලින් හැම මරු ස්පීඩ් එකත් සුපිරි නොස් දාපුවාමත් බලන්න හැබැයි මේකේ මම දැනෙන්නේ මේ නොස් දාපුවාම මේ අර අනිත් කාර් එකේ මේ නොස් දාපුවාම අර එකපාරට ගැසිලා වගේ ස්පීඩ් එකක් වැඩි වෙනවා. උනාට මේකෙම වැඩි වෙන්නේ නැහැ. අර පේන්නේ නැතුව ස්පීඩ් එක අර ස්මූත්ලි වැඩි වෙන එකක් තියෙන්නේ. මේක අර නොස් දැම්මා කියලා ලොකුවට තේරෙන්නේ නැහැ. එහෙම හේකුත් තියෙනවා. ඒක ලොකු අවුලකුත් නැහැ. හැබැයි අර එකපාරට වැඩි වෙන්නේ අර මේ ඩිංග වැඩි වෙන සීන් එකක් තමයි තියෙන්නේ. ස්පීඩ් එක උනත් හරි අවුලක් නැහැ. ඒක මේ හොඳයි මේ කාර් එක ගොඩක් හොඳයි. මොකද මම මේක කලින් මේ රේස් එක අනිත් වාහනයෙන් ගහද්දී මට මේක පළවෙනි පාර ගහගන්න බැරුණ ඇත්තටම කියනවා මම ඒක ට්‍රයි කරලා තමයි ගහන්නේ. එතනට මේකේ ඔව් යස් මෙතනින් ඉවරයි. මේකේ මං පළවෙනි සැරේම ගැහුවා. කියන්නේ මේ කාර් එක මරු. ඒක තමයි කියන්න තියෙන්නේ. කන්ඩිෂන් හදපුවාම තව හදපුවාම මට හිතෙන විදිහට මේක හොඳයි. මං ඔයගොල්ලෝ දන්නේ තමයි මේකේ සාමාන්‍යයෙන් මේ කාර් එක ඔයගොල්ලෝ දන්නවා ඇති මොස්ටන්ට 2005 කියන මොස්ටන්ට පළවෙනි ගේම් එකේ තියෙන අන්තිමටම තියෙන ගන්න හොඳම කාර් එක. මේකේ කන්ඩිෂන් තියෙනවා හරි. ඒ තියෙන අන්තිම කාර් එක මේ ඒකෙත් සුපිරි කාර් එකක්. ඒකේ තිබ්බ අන්තිමටම තියෙන ගණන් වැඩිම කාර් එක. මට මතක විදියට මං ඒකනොත් සෑහෙන ගේම්ස් ටිකක් ගැහුවා. ගේම් කියන්නේ මොස්ටන්ට එකත් ඉවර කරලා තියෙන්නේ මේ 2005 ක ඉවරයි 2012 ක තමයි මේ තියෙන්නේ. මොස්ටන්ට එක නම් සෑහෙන කලින් ගැහුව ගේම් එක. ඔයගොල්ලන් කියන්නේ මේ පාර තමයි ෆ්‍රෙන්ඩ්ස් මම කැමතිම පාර මේ මොස්ටන්ට එකේ තියෙන පේන ඇති. එක දිගට සෑහෙන දොරක් යනකම් අපිට ඩ්‍රිෆ්ට් කරන්න පුළුවන් වාහනක් නෑ වැඩිය. මේ මම කැමතිම පාර රෝඩ් එක තමයි මේක. පේනනේ ගාන නාතල් එක යන්න තියෙන්නේ. කියන්නේ වාහන මොකුත් ඇත්තෙත් නෑ වැඩිය. දෙකක් තුනක් තියෙනවා මේ මරු පාරදී මේ පාර. ඩ්‍රිෆ්ටිං වලටත් මේක මරු ෆ්‍රෙන්ඩ්ස්. කාර් එක මරු සුපිරි. ඒ ටික තමයි ඉතින් මේ කාර් එක ගැන කියන්න තියෙන්නේ නම මොස්ටන්ට අර කලින් කිව්ව විදිහටම R35 කට වඩා මේක හොඳ ගතියක් වගේ මට පේනවා. ඔයගලන්ට කියන්න බැරි ෆ්‍රෙන්ඩ්ස් මම මේකේ මොස්ටන්ට 2012 පටන් ගන්නකොටම ගත්ත මං හිතට ගිය එක තමයි R35 එක. 2000 يعني මොස්ටන්ට මුලින් ඉඳලා ඒක අන්තිම රේස් එක වෙනකම් මං ගන්න හිටියේ R35 එකේ. නමුත් බොහෝ විට මට හිතුණ දේත් එක්ක දැන් මේ Porsche මේ ස්පයිඩර් කන්සෙප්ට් එකත් එක්ක මේ ඒක මාරු ලස්සනයි. ඒකින්ද මට පොඩ්ඩක් හිතුණා මේ අනිත්
ඊළඟ මෝසන්ඩ ට්‍රේස් එක මේ පෝෂා ස්පයිඩර් කන්සෙප්ට් කාර් එකෙන් යන්න. මට හිතෙන විදිහට මේ ඔය කැපිස් හරි. ඔව් මේ ඉස්සරහා දිනවා මගේ. මේක මොකක්ද? ඉතින් ඉතින් මේ මම මේක වැඩි පැදලා නැහැ මේ මස්ටෑන්ග් එක. ඔව් ඉතින් බඩු මස්ටෑන්ග් එකෙන් මම දෙපාරක් විතර පැදලා තියෙනවා. රේස් නම් ගියේ නෑ වැඩිය. එක මං රේසයක් ගහලා ඇති. මට මතක විදිහට මට හරියට මතක නෑ. කොහොම හරි මස්ටෑන්ග් එකකින් ලස්සනට තියෙනවා. ඉතින් ඒකට පොඩි උනට ඒකෙන් නම් පදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. කොහොමද මේ ආරක නිකන් එන තඩියක් වගේ මේක එන්නේ චූටියට තියෙනවා ඉස්සරහින් බලපුවාම. අවුලන්නේ ෂේප්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් බොහෝ විට ඊළඟ මෝසන්ට 4 රේස් එක ගහන්නේ මම මේ Porsche Spider concept එකෙන්. නමුත් දිගටම බලාපොරොත්තු වෙන්නේ නැහැ 3 2 1 ගහයි බොලෝ හිට මේ මොකක්ද අපේ R35 එකකින්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදට ගිහින් එන්න. subscribe කරන්න like කරන්න bye.